ආයුබෝවන් අපි අද බලමු අපි අර කලින් දවසේ පේන්ටු කරගනිපු සමනලයගේ ඉතුරු කොටස කොහොමද ඉවර කරන්නේ කියලා. අපි මේ සමනලය දැන් කලර් කරගන්න බලන්න ඕනේ. ඒ සඳහා මෙන්න මේ පේන්ට් එක කැමල් රෙඩ් කලර් එක තමයි මම යොදාගන්නේ. අපි මේ කලර් එක අරගෙන මෙන්න මේ විදියට මේ සමනලයගේ තටු වල පිහිටා තියෙන රේඛා මත මේ වගේ ආලේප කරමු. මේ වගේ හරි හිමින් පිට යන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ අපි ආලේප කරගනිමු. මේ හරිම පහසුයි මේ කලර් එක නම් මේ කැමල් එකෙන් තමයි මේ ලස්සනට ගෑවෙනවා. මේ ආකාරයට අපි සමනලයගේ උග මත මේ වගේ පේන්ට් එක තවර ගන්න ඕනේ පින්සලෙන්. අපි එක පාටම මේකේ රතු පාට ගන්න ගියොත් අපිට කළු පාටත් එක්ක ඒ අදාළ රෙද්ද කළු නේද? තද පාට රෙද්ද වල රෙදි වල මේ වගේ එකපාර ආලේප කරන්න යන්න එපා. සුදු පාටින් ගාලා වේලුණාට හොඳින් වේල ගන්න ඕනේ. නැත්තම් තින්ත බොඳ වෙනවා. හොඳින් වේලාගෙන තමයි මේ වගේ අදාළ පාට අපි ගන්න ඕන. දැන් මේ වගේ තින්ත ආලේප කරගෙන ඊට පස්සේ අපි මේකත් හොඳට වේලෙන්න දෙන්න ඕනේ. වේලිලාට පස්සේ තව තියෙනවා මේ සමනලය අපි හැඩ කරන්න ඕනේනේ. නැත්තම් දැන් මේ වගේ තියෙනකොට කැතයි නේද රූපයක්. මේක අපිට තව කලර් දාලා මේක හැඩ කරන්න ගන්න ඕනේ. මේ කලර් එක ගාලා ඉවර වෙලා වේරුණාට පස්සේ තමයි අපි ඊළඟ කලර් එක කරන හැටි පෙන්වන්නේ. මෙන්න මේ ආකාරයට තමයි මේ රතු පාට තවර ගත්තාම මේ වගේ අලංකාර රූපයක් අපිට එන්නේ. බලන්න. දැන් අර සුදු පාට ගාලා මේ ගෑන් නිසා රතු පාට උඩින් ගෑන් නිසා තමයි
අපිට මෙහෙම මේ ලස්සන කල එකක් ආවේ නැත්තම් මේකේ මේ බලන්න මේ බලන්න මම මේක මට අවශ්‍ය රෙදි කෑල්ලක් නෙමෙයි මේ බලන්න මේ කල එක මේ මෙතන තියෙන කල එක මේ තනිකර ගෑවුම් එන්නේ නෑ නේද? ඒ නිසා තමයි අපි සුදු ගාලා ඉන්නේ. අපි ඊළඟ කොටසින් බලමු සමනලයේ ඉතුරු ටික වර්ණවත් කරන්නේ කොහොමද කියලා. අයබෝවන්